සුබ උදෑසනක් වේවා මගේ ආදරණීය හිත් ඇත්තනී ඔයාලා හැමෝටම. ඉස්කෝල් නිවාඩු නිසාම මේ දවස්වල කාටුන් යනවා. ඉතින් කාටුන් එකක පුංචි කොටසක් බලලා ඊට පස්සේ මං ආවා එළියට. ඒ අවශ්‍ය බඩු කිහිපයක් ගන්න තිබ්බා. මේ තියෙන ළමයිනේ මං කිව්ව පොල් සම්බෝල පැකට්ටේ අවශ්‍ය බඩු ටික අරගෙන ඊට පස්සේ පරිස්සමින් මම ගෙදර ආවා. මේ තමයි ළමයිනේ ලුණු අඹ කියන්නේ. මේ ඔයාලා දකින්නේ කලින් කපාගෙන අව්වේ වේලගත්ත අඹ. තව මේක දවස් 2-3ක් විතර වේල ගන්න ඕන හොඳින්. ඉතින් තව අඹ ටිකක් ලැබුණා. ඒ ටිකත් අම්මා පුංචි තීරුවලට කපලා ලුණු එකතු කරලා දැන් හදන්නේ ඒ ටිකත් වේල ගන්න. ආහාර කල් තබා ගන්නා එක ක්‍රමයක් වගේම අඹ අවාරයක් එනවනේ. අන්න ඒ කාලෙට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. දැන් එහෙනම් යමුද දවල්ට යන්න? හාල් හොදගත්ත වතුර ටික මේ විදියට පැලවලට දැම්මා. ඊට පස්සේ මං ආවා දඹල කොළ ටිකක් කඩා ගන්න. දඹල කොළ කඩද්දී දළු හරියන්නේ අපි කඩාගන්නේ චුට්ටක් පත්‍රවල පිටිපස්ස බලන්න ඕන. මොකද සමහර පත්‍රවල පුංචි සත්තු දැල් වගේ තියලා තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට දඹල දළු ටිකකුත් කඩාගෙන මං ගෙට ආවා. පරිප්පු ටිකත් හොඳින් හොදගෙන දැන් උයා ගන්නයි සූදානම් වෙන්නේ. ටික තැම්බෙනකම් මං කරේ ගෙන අර දඹල දළු ටික හොඳින් හොදගත්තා. හොදලා හීනියට කපාගත්තා. ඒකට අවශ්‍ය ලුණු, සුදු ලුණු, රම්ප කරපිංච, අමු මිරිස් ඒ ටිකත් කපාගත්තා. මුකුණු ඇඳ මැල්ලුම වගේම තමයි හදාගන්න තියෙන මේ දඹල දළු මැල්ලුමත්. හරිම රසයි. ඒ වගේම ගුණයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවල් කෑම එක සූදානම් කරගත්තේ.
කැම කාලා ටිකක් කියලා ඉඳලා ඊට පස්සේදී ගස් ලබු ගෙඩියක් කඩාගන්න ආවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවනේ අමු ගස් ලබු ගෙඩියක් මොකටද ඕන වෙන්නේ කියලා. ඒ අච්චාරු හදන්න. ඉතින් ගස් ලබු ගෙඩිය හොඳින් හෝදලා ඊට පස්සේ පොතු ඉවත් කරලා මේ විදියට හීනියට කපා ගන්නවා. ඊට පස්සේ ඒ හීනියට කපාගත්ත ගස් ලබු තීරු ටික හෝදලා පොඩ්ඩක් තෙත නැති වෙන්න මත පවනේ තියාගන්න ඕන. ඊට පස්සේ අමු මිරිස් ටිකත් මේ විදියට නැට්ට ඉවත් කරගෙන බඳ පවනේ තියාගන්නවා. මොකද මේ කිසිම දෙයක තෙත ගතිය එහෙම නැත්තම් වතුර තියෙන්න බෑ. පේස්ට් එකක් හදාගන්න තියෙනවනේ. ඉතින් ඒකට විනාගිරි, අබ කුඩු, ගම් මිරිස්, කුරුඳු පොත්තක්, ඒ වගේම ඉඟුරු ගන්නවා, සුදු ලුණු ගන්නවා. සමහර අය මුරුංග පොත්තකුත් එකතු කරනවා එකට. ඊට පස්සේ අච්චාරුවට ඕන කැරට් ටිකක් මේ විදියට හීනයට කපා ගත්තා. ඉතින් මෙතනින් එහාට කිසිම දෙයක් වීඩියෝ කරන්න උනේ නෑ. මොකද වහින්න පටන් ගත්තා. අවසානයේ අච්චාරුව මේ විදියට තමයි හදාගත්තේ. ආයෙමත් ඉක්මනින් මුණ ගැහෙනකම් පරිස්සමින් සුරක්ෂිතව ඉන්න. බුදු සරණයි.